ආසියාවේ අපිරිසිදුම රටවල් 5 අංක 5 බංගලාදේශය. බංගලාදේශය නිරන්තරයෙන්ම ලෝකේ වඩාත්ම දූෂිත රටක් ලෙස නම් කෙරෙනවා. ඩකා වැනි අධික ජනගහනයක් සහිත නගරවල වාහන වලින් පිටවන දුම්, කර්මාන්ත කටයුතු සහ ගඩොල් කම්මල් වලින් පිටවන දුම් නිසා දැඩි වායු දූෂණයකට ලක් වෙලායි තිබෙන්නේ. අංක 4 පාකිස්තානය. පාකිස්තානයේද දැඩි වායු දූෂණ ගැටලු වලින් පෙළෙනවා. විශේෂයෙන්ම ලාහෝර් වැනි නගරවල කාර්මික සහ වාහන දුම් මෙන්ම කෘෂිකාර්මික අපද්‍රව්‍ය පුළුස්සා දැමීම නිසා අධික දුමාරයක් ඇති වෙනවා. ඉරට මිනිසුන්ට මේ කටුක අත්දැකීමක්. අංක 3 ඉන්දියාව. ලෝකේ වඩාත්ම දූෂිත නගර බොහෝමයක් පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ. ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන, වාහන සහ කර්මාන්ත මගින් සිදුවන වායු දූෂණය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ නිසි ලෙස බැහැර නොකළ මල අපද්‍රව්‍ය පවා ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල හරිම සුලභ දසුණක්. ඉන්දියාවේ ඇතැම් මුහුදු ආශ්‍රිතව මිනිසුන් මලපහ කරන දර්ශන පවා අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා. අංක 2 ඉන්දුනීසියාව. ඉන්දුනීසියාවේ ජකාටා නගරයේ අධික තුමාරය සහ ප්ලාස්ටික් වලින් වැසී ගිය ගංගා ඇල මාර්ග සඳහා ලෝකේම ප්‍රසිද්ධයි. වේගවත් නාගරීකරණය, කාර්මික වර්ධනය සහ අධික රථවාහන ප්‍රමාණය එරට පරිසර දූෂණය සඳහා ප්‍රබල බලපෑමක් ඇති කර හමාර. අංක 1 මොංගෝලියාව. අධ්‍යයනයන් වලට අනුව මොංගෝලියාවේ අගනුවර වන උලාන් බටාර් විශේෂයෙන්ම ශීත කාලයේදී ගල් අඟුරු දහනය සහ දූවිලි නිසා ගෝලීය දූෂණ වාර්තාවල ඉහළින්ම සිටිනවා. මේ හේතුව නිසා මොංගෝලියාව ආසියාවේ වඩාත් අපිරිසිදුම රට විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට අපේ රට ශ්‍රී ලංකාවේ තත්ත්වය මොකක්ද? 2025 වර්ෂයේදී බීට් ප්ලාස්ටික් පොලූෂන් තේමාව යටතේ පැවති ලෝක පරිසර දිනයට අදාළව නිකුත් වූ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් කළමනාකරණය සම්බන්ධයෙන් බරපතල අභියෝග තිබෙනවා. 2024 වර්ෂයේ සිදු වූ තක්සේරු වලට අනුව ශ්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 2,50,000ක් පමණ ජනනය කරන අතර එයින් 111ක් පමණයි නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. එසේම සාගර පරිසර ආරක්ෂණ අධිකාරිය ඇස්තමේන්තු කරන්නේ වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 1,500ක් පමණ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජලයට එකතු වන බවයි. මෙය සැලකිය යුතු අගයක්. මෙම වර්ෂයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය 80%ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කිරීම වැනි ඉලක්ක තිබුණත් ඒවා තවමත් ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාව තවමත් දැඩි අභියෝගවලට මුහුණ දෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලෝකයේ සුන්දරම දිවයිනය ලෙස පසුගිය දිනක නම් කරනු බව ඔබ දන්නවා ඇති. ඉතින් ආසියාවේ දූෂිතම රටවල් මැද අපේ රට තවමත් හුස්ම ගන්නවා. ඔබේ මගේ ආදරණීය මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම, රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක්. ඉතින් අද ඉඳන් පටන් ගමුද? කොළ කෑල්ලක්වත් බිම නොදායිමුද? රැල්ලක් හදමුද? ලෝකේ පිරිසුදුම රටත් අපි වෙමුද?